good morning. අද අපි යමු ඔබ්ස්ටටික් වෝඩ් එකේ රෑ වෙනකන් ඉන්න. මට ඉතින් පෙන්වන්න ගොඩක් දේවල් නැහැ. හැබැයි ඉතින් හොස්පිටල් එකේ වැඩ වෙන විදිය බලන්න ආස කට්ටියට මට පුළුවන් දේවල් ටිකක් මම පෙන්වන්න. මේ තියෙන අපේ වෝඩ් එක වෝඩ් 10 එකට තමයි අපි යන්න ඕනේ. අපේ ස්ටුඩන්ට් රූම් එකෙන් බෑග් එක තියලා අපි වෝඩ් එකට යමු. මේක තමයි මම එදත් පෙන්වුව අපි ක්ලාස් කරන තැන. ඒක මෙන්න මෙහෙම ගේට් එකක් වගේ එකක් දාලා මැද්දෙන් වෙන් කරන්න පුළුවන්. මේක දැන් වහලා තමයි තියෙන්නේ. අපි පස්සේ ඇවිල්ලා අනිත් කෑල්ල ඕපන් කරගමු. මෙන්න මෙතන තමයි ඉතින් පේෂන්ට්ස්ලා ඇඩ්මිට් කරගන්නේ. මෙතන බර බලන්නෙකුත් තියෙනවා. ආවට පස්සේ බර බලා ගන්න. අපි දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන පේෂන්ට්ස්ලාගේ නම් ටික ලියාගෙන ගිහිල්ලා හිස්ටරි ගමු. මෙතන තියෙනවා යූරින් ස්ට්‍රිප්ස්. මේවා යූරින් වලට දාලා යූරින් වල ග්ලූකෝස් සහ ප්‍රෝටීන් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා අපේ ස්කෑන් රූම් එක. මේකෙදි තමයි ඉතින් බබා හොඳට ඉන්නවද, එයා කොහොමද ඉන්නේ, එයාලා කොච්චර වර්ධනය වෙලාද කියලා බලන්නේ. මෙතන තියෙන අපේ එක්සැමිනේෂන් රූම් එක. මෙතන තමයි ඉතින් පේෂන්ට් කෙනෙක් ආවට පස්සේ එච්චෝ මුලින්ම විස්තර අහලා එයාගේ විස්තර ටික ලියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තමයි අපි එක්සැමින් කරලා බලන්නේ. බබා හම්බෙනකොට ලේබර් රූම් එකට යන්න කලින් ගැප් කියලා කොච්චර ඕපන් වෙලා තියෙනවද කියලා අපි මෙතෙන්ද තමයි බලන්නේ. මෙතන තියෙනවා අපේ පිනාඩ් එක. මේක අම්මගේ බඩට තියලා බබාගේ හાર્ට් බීට් එක අපිට අහන්න පුළුවන්. මෙතන තමයි අපි පේෂන්ට්ස්ලාට කැනියුලා දාන්නේ, යාළගේ ඉන්වෙස්ටිගේෂන්ස් වලට බ්ලඩ් ඩ්‍රෝ කරන්නේ. ඉතින් ඒවට අදාළ දේවල් ටික තියෙනෙත් මෙතන තමයි. මෙතන අපේ තව පොඩි කබඩ් එකක තව ප්‍රෙග්නන්සි එක ගැනයි ඒකට පස්සේ කරන්න ඕන දේවල් පිළිබඳව අත්පත්‍රිකා ටිකක් තියෙනවා. මෙන්න මෙයා නම් හිස්ටරි අරගෙන ඉවරලා පාඩම් කරනවා. මාත් මොන හරි ටිකක් බලා ගන්න ඕන. මම කලින් ජින් වෝඩ් එකේ THO ඉඳියනේ. ඉතින් ඔබ්ස් වෝඩ් එකේ THO ඉන්න අවසාන දවස් තමයි අද. ඉතින් HO අක්කා අපිට කන්න කියලා මෙන්න මේ ස්ටික්ස් එකක් ගෙනත් දුන්නා. thank you අක්කේ. අපි අද හොස්පිටල් එකේ කැන්ටින් එකට ආව කන්න. මෙන්න මේ කද්දි තමයි මතකුනේ වීඩියෝ කෑල්ලක් ගන්න. මේ තියෙන CTG machines. මේ වගේම පුළුවන් බබා හම්බෙන්න ලඟ වුණාට පස්සේ ගර්භාෂයේ සංකෝචනයන් එනවද කියලා බලන්න. ඒ වගේම බබාගේ heart beat එකත් කොහොමද යන්නේ කියලා මේ වගේම බලන්න පුළුවන්. මේ වගේ probes දෙකක් තියෙනවා. එකකින් අපි බබාගේ heart beat එක බලනවා, අනිත් එකකින් බලනවා ගර්භාෂයේ කොච්චර සංකෝචනය වෙනවද කියලා. හවසාව patientsලා කීප දෙනෙක්ගේ history අරගත්තා. දැන් ඉතින් අපි ආපහු මොන හරි ටිකක් බලාගමු. දැන් වෙලාව හවස 5යි. අපි ආව රැයට කන්න. මොකද අපි ආපහු 6 වෙද්දි බෝඩ් එකට යන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉරිදා දවස්වලට අපිට නිවාඩුයි. හැබැයි අපි කරන අපොයින්ට්මන්ට් එකයි ඒකේ තියෙන වැඩයි අනුව ඉරිදාත් යන්න වෙන්න පුළුවන්. අදත් ඉතින් ඉරිදා දවසක් තමයි. මේ තියෙන අපේ බෝඩ් එක ළඟ view එක. දැන් නම් ටිකක් රෑ වෙලා අපි රෙජිස්ට්‍රාර් අයියත් එක්ක බෝඩ් රවුන්ඩ් එක යනවා. ඊට පස්සේ මම ගියා පේෂන්ට් කෙනෙක්ගේ බ්ලඩ් එකක් ටෙස්ට් කරලා බලන්න. මේ ඉන්නේ අපේ ඔබ්ස් වෝඩ් එකේ HO අක්කා. පව් ඉතින් යානම් තාම වැඩ. අනිත් වෝඩ්ස් වලත් එහෙම තමයි. යාලත් ඉතින් තාම වැඩ. අපි දැන් 10 වෙලා නිසා හොස්ටල් එකට යන්න තමයි හදන්නේ. දැන් ඔන්නෝම හොස්ටල් එකට ආවා. අද මගේ රෙදි හොදන දවසක්. ඒක නිසා රැ වුණා කියලා බෑ. අදට තියෙන රෙදි ටික කොහොම හරි හොදලා දාන්න ඕන. එතකොට ලේසි. දැන් රෙදි ටික පෙගෙන්න දාලා පැය භාගයක් විනාඩි 20ක් විතර තියෙනවා. එතකන් තාම මොනවා ටිකක් පොඩ්ඩක් බලාගමු.
මම දැන් රෙදි ටිකත් ඔක්කොම හොදලා නාගත්තා. දැන් අපි තව පොඩ්ඩක් මොනවා හරි බලමු. ඊට පස්සේ ඉක්මනට නිදාගමු. මොකද හෙට උදෙත් ඉතින් ආපහු පාන්දර නැගිටලා යන්න ඕනනේ. එහෙනම් good night.